තියෙනවා. දැන් ඊයේ යට කරලා මේ ස්කෙලිටන් එකක් ගත්තා අවුරුදු 6 ළමයාගේ යුනිසෙෆ් බෑග්ුත් එක්ක තියෙන ස්කෙලිටන් එකක්. එතකොට හිතලා බලන්න අවුරුදු 6 ළමයයි අවුරුදු මාස 3 ළමයක් එතන යට කරලා තියෙනවා කියන අඩි 3ක් යට කරලා තියෙනවා. දැනට ස්කෙලිටන් 33ක් විතර ඒගොල්ලෝ හාරලා තියෙනවා. එතකොට අපි ඉල්ලන්නේ දැන් අපි මේ බටලාන්දු ගැන ඉන්ක්වයරි එකක් කරන්න පුළුවන් නම් බටලාන්දු ගැන කවුරු හරි ඇතුළේ අරන් දාන්න පුළුවන් නම් අපි කියන්නේ අපි රණවරුවව ගර කරනවා. හැබැයි හැම මේ ආයුධ තියාගෙන හිටපු හැමෝම රණවුරුවක් නෙවෙයි. සමහරව ඇවිල්ලා ඒගොල්ලෝගේ ජීවිතය එතන නැති කරලා තියෙනවා. ඒගොල්ලෝගේ අම්මගේ තාත්තාගේ රිදවන හිතේක අපිට තේරුම් කරගන්න පුළුවන්. හැබැයි එතන ඇවිල්ලා අම්මා කෙනෙක්වත් රේප් කරලා මාස 3 බබයෙක්වත් රේප් කරනවා කියන්නේ ඒගොල්ලෝ යට කරලා තියන්නේ අඩි 3කින්. ඒකෙන් දැනට ස්කෙලිටන්ස් 33ක් එළියට අවිලා තියෙනවා. අපේ දෙමළ ජනතාවට කවදාවත් එහෙම එක්ස්පෙක්ටේෂන් එකක් නැහැ මේ රට දෙකට බෙදන්න ඕන කියලා. අපි ඉල්ලන්නේ අපේ දැන් රණවිරුවෝ කියලා 99ක් 98ක් කියනකොට පර්සන්ටේජ් දෙකක් අවිල්ලා එතනින් රේප් කරලා තියෙනවා නම් එතනින් මිනිමරලා තියෙනවා නම් ඒ කට්ටිය විතරයි අපි නඩුවට ගේන්න ඕනේ කියලා ඉල්ලන්නේ. අපි කියන්නේ හැම දැන් නාමල් රාජපක්ෂ මගේ යාළුවා කියලා කියපු එකට ඒගොල්ලෝ කියනවා නාමල් රාජපක්ෂ මගේ යාළුවා කියලා. ඔව් එයා මගේ පොලිටිකල් යාළුවා. මට මෙතනින් කතා කරන්න නැතුව යන්න බෑ. හැබැයි දවසට කාලයකට අපේ දෙමළ මිනිස්සුවකට මරපේකට එයාගේ තාත්තා වගකීම කියන්න ඕනේ. එයා යුද්ධ කරුවා කොටිය දිනුවා ඒක කිසි අවුලක් නැහැ. ඒක එයාගේ පොලිටිකක්. එයා වෙන්න ඕනේ එයා කතා කරන්න ඕනේ එයාගේ සිංහල මිනිස්සුන්ගේ පැත්තට. මම කතා කරන්නේ මගේ දෙමළ මිනිස්සුන්ගේ පැත්තට. මට කවදාවත් කතා කරන්න බෑ. දෙමළ මිනිස්සු මට හා කියන්න ඕනේ ආදරය කරන්න ඕනේ කියලා කතා කරන්න බෑ. සිංහල මිනිස්සු ආදරය කියන්න ඕනේ කියලා කතා කරන්න බෑ. මට කතා කරන්න පුළුවන් ඇද්ද සිද්ධිය මොකද්ද උනේ කියලා. එතකොට එතන ස්කෙලිටන් 33ක් තියෙනවා කියන හිතලා බලන්න මේ මගෙන් ඉස්සරහා ඇමති කෙනෙක් කියනවා මේ කවුද හර්ෂණ නාණයකාර ඇමති කෙනෙක් කියනවා ඒවා හියසේ. එයා කියන්නේ ඒවා මිනිස්සු කතා කරපු දේවල්. හිතලා බලන්නකෝ කොහෙවරි දැනට මිනිසුන්ගේ බොඩි එකක් 33ක් එක දැනට වල කරන්න පුළුවන් කියන්නේ ඒවා හියසේ එකක් නෙවෙයි. ඒවා ඇද්ද සිද්ධ ඒවා. අපි සාක්ෂි මගේ තාතාත් මේක නැති වෙලා තියෙනවා. මගේ තාතවත් එක කරගෙන ගිහලා නැති කරලා තියෙනවා. එතකොට ඒක අපිට අනිවාර්යෙන් කියන්න කැමතියි. அவள் சாகும்போது அவளுடைய குழந்தையை கையால் அமர்த்தி கொலை செய்திருக்கிறார்கள். 3 மாத குலையை அவள் குற்றுயிராக கிடந்த அந்த நேரத்தில் அந்த மண்ணில் இருக்கிற வழிகளை உங்களுக்கு நான் சொல்லுகிறேன். நான் இந்த பாராளுமன்றத்தில் இவ்வளவு சத்தமாகவும் உணர்ச்சி வசப்பட்டு கதைக்கிறது சற்று சிந்தித்து பாருங்கள். ஒருவை உங்களுக்கு கிருஷாந்தி படுகொலை தெரியும். ஒருத்தியை 4 மணியிலிருந்து இரவு 11 மணி வரைக்கும் ரேப் பண்ணி அவளுடைய குழந்தையை கையால் அமைத்து கொலை செய்து அதன் பிறகு அவள் குற்றுயிராக கிடக்கும் போது 3 அடி பள்ளத்திலே போட்டு அவளுடைய